හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා. ඉතින් ඔයාලා දන්නවනේ ඒප්‍රිල් මන්ත් එක කියලා කියන්නේ අවුරුදු මාසෙ. ඉතින් ගොඩාක් සතුටින් අපි ගෙවන මන්ත් එකක්නේ. ඉතින් මම මගේ අවුරුද්ද මගේ පවුලයාත් එක්ක සමරපු විදිහ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම මේ vlog එක ගෙනාවේ. So I hope you all will enjoy my video. ඉතින් අපි 14 වෙනිදා හැම අවුරුද්දක වගේම කිරි උතුරවලා අවුරුද්ද සමරන්න පටන් ගත්තා. හැම අවුරුද්දකම වගේම අපේ ගෙදර කිරි උතුරවලා අපි මේ විදිහට ලස්සනට බුදු පහන තියනවා. මේ විදිහට හරි ලස්සනට බුද්ධ පූජාවක් පූජා කරලා තමයි අපේ ඉතුරු වැඩ ටික අපි පටන් ගන්නෙ. හැබැයි ඉතින් අපි හැමෝම හරි ආසාවෙන් බලන් ඉන්න චාරිත්‍රයක් තමයි ආහාර අනුභවය කියලා නම් කියන්නේ. මගේ නම් ඉතින් මං කැමතිම චාරිත්‍රය. ඉතින් ඊට පස්සේ ඔක්කොම වැඩ ටිකත් කරලා අපි ආහාර අනුභවය කියන චාරිත්‍රය හරියටම කරා. හරි, ඊට පස්සේ April 15 අපි මේ කොහෙද ආවේ? ඉතින් එදා ඉඳන් තමයි අපි නෑගම් යන්න පටන් ගත්තේ. ඉතින් අපි මේ ආවේ අපේ ආච්චිලයි ගෙදර. බලන්න ඉතින් හැමෝම කතා කර කර ඉන්න ලස්සන. හැබැයි ඉතින් මං එයාලා වීඩියෝ කර කර ඇද කර කර ඉන්න එක ඉතින් මගේ රාජකාරිය. මේ තියෙන්නේ ඉතින් මගේ අක්කලා දෙන්නට මං ඇද කරන සුන්දර මොහොතක්. ඒගොල්ලෝ කියවනවට ඉතින් ඇද කරනවා. මේ ඉන්නේ අපේ අම්මා. අම්මව නම් ඉතින් දැකලා තියෙනවනේ. මගේ අක්කවත් ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. එහෙ ගිහිල්ලත් ඉතින් අපි දෙන්න ඉතින් ටික්ටොක්ස් කර කර අපි සතුටින් එහෙත් හිටියා. දැක්කද කවුරු හරි ළමයෙක් ලස්සනට සින්දුවක් කියනවා? මම ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ සින්දු කියලා නටලා හැම ගියේ ලොකු නැන්දලාගේ ගෙදර. මේ ඉන්නේ අපේ තාත්තා. ඉතින් ඔයාලා තාත්තව නම් ඉතින් හොඳට දන්නවනේ. ඉතින් මේ තියෙන අපේ තාත්තගේ ගායනය. තාත්තට නම් ලස්සන සින්දු කියන්න පුළුවන්. කලින් එක්කෙනෙක් සින්දු කී හිටියා නේද? ඉතින් එයා ගොඩක් දක්ෂයි, ඇද කිරීමේ හැකියාවකුත් තියෙනවා එයාට. ඊට පස්සේ ඉතින් අපි මේ April 16 ගියේ අපේ පොඩි නැන්දලාගේ ගෙදර. ඉතින් එහෙ ගිහිල්ලා සින්දු කිය hina වෙවි හිටියා. We enjoyed ourselves in here too. කට්ටියක් එතන සින්දු කියන ඇස්සේ මෙතන කට්ටියක් ඉතින් වීඩියෝ කර කර කතා කර කර ඉන්නවා. ඉතින් අපේ තාත්තගේ හැකියාව කොහොමද කියලා. I think it's so beautiful. ඔන්න පේනවනේ ඉතින් තවත් එක්කෙනෙක් හරීම ලස්සනට සින්දු කියනවා. මෙයාත් ඉතින් අර කලින් පෙන්න එක්කෙනා වගේම විහිළු කිරීමේ හැකියාවට හිම ඉතින් හරීම අති දක්ෂකම් දක්වන එක්කෙනෙක්. හරි, දැන් ඔන්න බලමු අපේ සිංගින් ටැලන්ට් එක කොහොමද කියලා. අපේ කියන්නේ ඉතින් අපේ අක්කලාගේ මගේ. Wherever you go, that's where I follow.
Wrong is wrong. So I'ma love you every night like it's the last night. Like it's the last night. If the world was ending, I would be next to you. I would hold you. However, I don't know about our talents, but Die With A Smile song is very nice for me. This is our last video from there. In April 17th, we went for Galle to visit our Andy Akka's home. So, let's see what happened in there too. Heart beats fast, colors and promises. හරි ළමයි. අද මේ එකතු වෙලා ඉන්නේ අපේ ගෙදර අවුරුදු පාටි එකට. මේ ඉන්නේ අපේ අක්කා. මේ දානි අක්කා. අපි යමු ඇතුළට. මේ ඉන්නේ අපේ අම්මා පුටි. මේ ඉන්නේ අපේ රන්දි අක්කා. So in 22nd of April, we had our අවුරුදු party in our home. This is the most happiest day in my life. මාලට කිව්වේ ඉතින් මේ දවස ගොඩාක් හරිම සතුටු දවසක් කියලා. ඉතින් අපි බලමුකෝ අපේ නැටුම් ටිකකුත් නේද? අපි බලමු. तू मेरा कोई ना होके भी कुछ लागे, तू मेरा कोई ना होके भी कुछ लागे, किया रे जो भी तूने कैसे किया रे, जिया को मेरे बांध ऐसे लिया रे, समझ के भी ना समझ मैं सकूं, सवेरों का मेरे तू सूरज लागे, तू मेरा कोई ना होके भी कुछ लागे. I think that is really good for capturing these moments, so I can get remind of that again and again. At last I want to show you something, then let's see what is that. පාතාල තාල බොර රාග තාල උදේ හව කන්නේ සිංහලවත් තාල නමේ ගන්න ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට මල් මාල බොත්තම ගලවලා යන්නේ මහ පාරේ දෙකර නමල ගස්සලා ගන්නේ අවම වාරේ සත්තම දැඹුදත් කුට්ටම වහලේ පැත්ත ගෑනු ගේමන බහින්නේ උස්සන් සීලේ සිගිති පාතාලේ උන්ගේ බොරු වන්නම දරු කැලි විසිකෙයි හොම්බට ඇන්නම රේන්ද කපන් ඇවිදාන්න එපා බොල සෙල්ලම. Really happy to have like this way funny family, and also I love my family a lot.
So comment down me how about you celebrated your Aurudu with your family. I hope you all will like, comment and share my video. I will back from another vlog soon. So bye bye everyone.